මායතත් ඔයා මොකක්ද මේ මියුසික් වලට F එකක් ගත්ත කියන්නේ? මට සමා වෙන්න තාත්තේ මම පියානෝ ගහන්න ආස නැහැ. ඔයාගේ F එකත් අරන් යන්න. ඔයාට කරන්න ඕන දේ මම පස්සේ බලා ගන්නම්. අම්මේ මට හැමදාම ඔයාව මතක් වෙනවා. තාත්තට මාව තේරෙන්නේ නෑ. ඇයි මම මීට කලින් මේ පෙට්ටිය දැකලා නැත්තේ? හිතේ කුණාටුව සංසුන් කිරීමට මගේ හිතෙත් කුණාටුවක් තේනවා තමයි. මේ වයේ තේරුම මොකක්ද? මීරා මට සමාවෙන්න ඔයාට කෑ ගැහුවට. අම්මා නැති වුණාට පස්සේ මෙහි දේවල් ටිකක් අමාරුයි. ඔයාට මම කෑ ගහන්න හොඳ නෑ. ඒත් අම්මා නැති වෙන්න කලින් ඔයා පියානෝ ගහන්න ආසාවෙන් හිටියා. මට තේරෙන්නේ නෑ මොකද්ද වෙනස් වුනේ කියලා. මම දැන් ඒකට ආස නෑ. ඒකෙන් මට අම්මව මතක් වෙනවා. ඒක මට ලොකු වේදනාවක්. මට තේරෙනවා. ඒත් මට අදහසක් තියෙනවා. අපි වාද්‍ය භාණ්ඩය මාරු කළොත් වාද්‍ය භාණ්ඩය මාරු කරන්න. අලුත් එකක් ගන්න තරම් අපිට වත්කමක් නෑනේ. එහෙම කරන්න ඕනේ නේ. මට උඩ තට්ටුවේ තිබිලා වයලිනයක් හම්බුණා. ඇත්තදම? ඔව්, පරණ පෙට්ටියක තිබිලා. මට ඒක පාවිච්චි කරන්න පුළුවන්. සමහර විට මම පියානෝ එකට වඩා ඒකට ආස වෙයි. හරි. අපි වයලිනේ වාදනය කරලා බලමු. හැබැයි ඔයාට අලුත් ගුරුවරයෙක් හොයාගන්න වෙනවා. මම ගන්නවා. මම කෙනෙක් හොයාගන්නම්. ඇතුළට එන්න. මීරා. ඔව් එන්න. ඉක්මන් කරන්න. දොර වහන්න. ස්තුතියි හැරල්ඩ්, මව ශිෂ්‍යයෙක් විදියට බාරගත්තට. ඕ ඒක ප්‍රශ්නයක් නෑ. මීරා කරුණා කරලා වයලීනේ පෙන්වන්නකෝ. වයලිනෑ? ඔව් වයලිනේ එළියට ගන්න කරුණා කරලා. දෙවියනේ මම හීනකින්වත් හිතුවේ නෑ. මොකක්ද ඒක? මට ඒක පාවිච්චි කරන්න පුළුවන්ද? පුළුවන්ද? ඔව් ළමයෝ. ඒක නෙවෙයි මට තියෙන ප්‍රශ්නේ. නෑ මේක වෙන දෙයක්. මට කියන්න කොහෙන්ද මේ වයලිනේ හම්බ වුනේ? අපේ ගෙදර උඩ තට්ටුවේ පරණ පෙට්ටියක තිබිලා. ඇයි ඒක වටින එකක්ද? මීරා, ඔයා හොයාගෙන තියෙන්නේ ලෝකයේ තියෙන වැදගත්ම වයලීනය. ඔයා හරි විහුළුකාරයෙක්. නියම ජෝක් එකක්. මම hina වෙනවද? මේ තියෙන්නේ මගේ වයලීනේ පින්තූරයක් නේද? ඔව් මීරා ඔයාගේ වයලීනය සාමාන්‍ය වයලීනයක් නෙවෙයි. ඒකට කාලගුණය පාලනය කරන්න පුරුවන්. හරි හැරල්ඩ්, අද ඔයව හම්බ වුණ එක සතුටක්. මන් දැන් යන්නම්. පොඩ්ඩක් ඉන්න. මම දන්නවා මේක විකාරයක් වගේ කියලා. මට ඔයාට පෙන්වන්න දෙන්න. කරුණා කරලා. ඒක වෙන්න බෑ. මේක හම්බයක්. වෙන මොනා හරි වාදනය කරන්න. මේ තමයි ඉල් වියෝලිනෝ දෙල් මෙටෙයෝ.
ඔයා තත්වාදනය කරන විදිහ අනුව කාලගුණේ පාලනය කරන්න පුරුවන් මායාකාරී වයලිනයක්. මම පොඩි කාලේ මගේ පළමු වාද්‍යවෘන්ද ගුරුවරයා මට සංගීත පොතක් තෑගි දුන්නා. ඒකත් එක්කම එයා මට මේ වයලීනයේ පුරාවෘත්තිය ගැන කිව්වා. පුදුම දේවල් කරන්න පුළුවන් වගේම ලොකු විනාශයක් කරන්නත් පුළුවන් මායාකාරී වයලීනයක්. ඒ පොතේ තියෙන සංගීත ඛණ්ඩ වාදනය කරන්න පුළුවන් මේ වයලීනයෙන් විතරයි. ඒත් ලෝකෙන්නේ වයලීනේ නැති වෙලා ගොඩක් කල්. මම ගාව තියෙන්නේ ඒ වයලීනයද? ඕ කිසිම කෙනෙක්ට මතක නැති තරම් කාලයකට කලින් නැති වුණා වාද්‍ය භාණ්ඩයක් තමයි ඔයා හොයාගෙන තියෙන්නේ. ඒත් මට මතකයි. මම ඔයාව ශිෂ්‍යයෙක් විදිහට බාර ගන්න තීරණය කරපු ගමන්ම මට අර පොත මතක් වුණා. මීරා, ඔයාගේ අතේ තියෙන මහා බලගතු ආයුධයක්. මට ඒක එපා. වයලීනේ ඔයාව තෝරගෙන ඉවරයි. මාව තෝරගත්තා? ඒ කියන්නේ මේකට පණ තියනවද? නෑ. ඒත් මේක গুপ্তයි, මායාකාරී, බලගතුයි. ඔයා මේ වයලිනයට සේවය කරන්න සූදානම් වෙන්න ඕන. මම එහෙම නොකළොත් එතකොට ඒක මහා විනාශයක් කරන්න බලාගෙන ඉන්න වෙන සාමියෙකු තෝරගනීවි. Il violino del meteo. වයලීනය ඇහැරිලා. මම ඔයා එනකං බලන් හිටියේ. නිහන අට්ටාලේ දූවිලි අතරේ සැඟව තිබුණේ මායාලොවක්. ඇඟිලි තුඩින් මේ තත් ස්පර්ශ කරද්දී දැනේ මට අමුතුම හුස්ම පොදක්. අම්මේ ඔයා නැති පාළු ලෝකේ සොයනවා මම අද අලුත් හනක්. වයන්නම් මම මේ මායතත් අහසත් පොළොවත් හනවන්නට සුලිකුණාටු මැදින් හිරු එලියක් පායන්න. ජීවිතේ ලිය කරන්නට මේ වයලීනය මගේ හදවතයි අහස දන්නවා. මම මීර වැස්ස වගේ කඳුළු ඇටුනට බයනේ මම දැන් කළුවරට. ගිගුරුම් හඩ පරදා නැගෙන්නෙමි. සංගීතය මගේ බලය කරන් තාත්තේ අහන්න මේ අලුත් තාලේ. අම්මා එනවා සුළඟක් වෙලා.
වෙන්න බෑ. ඔයා මට කතා කළා නේද මැනික? මට ඔයාව දැනෙනවා. මම ඔයාව හොයා ගන්නවා. මේ වයලීනයත් ලැබුණාම මට වාද්‍ය වෘන්දයේ ප්‍රධාන කොටස් ඔක්කොම ලැබෙනවා. ගින්දර, ජලය, පෘතුලිය, හැංගීම්, ළඟදීම කාලගුණයත්. මේ වාද්‍ය භාණ්ඩ ඔක්කොම එකපාර වාදනය කළාම මට පුළුවන් වෙනවා මුළු ලෝකයම පාලනය කරන්න. මාව නවත්තන්න කාටවත් බෑ. මහා විනාශය, බිය, පාලනය මේ ඔක්කොම මගේ. මම දන්න වෙන කිසිම ශිෂ්‍යයෙක්ට වඩා ඉක්මනට ඔයා මේ වයලීනිය ප්‍රගුණ කළා. ඒ මම නෙවෙයි ඔයා. ඔයා හරිම දක්ෂ ගුරුවරයෙක්. මට තව උගන්නන්න දේවල් තිබුණනම් කියලා මට හිතෙනවා. ඔයාට තවත් මේක හංගගෙන ඉන්න බැරි වේවි. නපුරු බලවේග ඔයාව හොයාගෙන එයි. මම සූදානම්. කාලගුණේ ඔයාගේ වාසියට හරවා ගන්න. එයාලා කවුද පහර දෙයිද කියලා මම දන්නේ නැහැ. ඒත් එයාලා එනවා. මීරා, මට ඒක දැනෙනවා. මටත් දැනෙනවා. ඔයා කවුද? මම තමයි ඔය වයලීනිය ඔයාගෙන් ගන්න කෙනා. මම මයිස්ට්‍රෝ. මම ආවේ මගේ ත්‍යාගය අරගෙන යන්න. මම ඒකට ඉඩ දෙන්නේ නෑ. ඔයාට මාව නවත්තන්න බෑ. නෑ. මේක මෙහෙම වෙන්න බෑ. එහෙනම් කොහොමද වෙන්න තිබුණේ? ඔයා මට බය වෙන්නයි තිබුණේ. මම කාටවත් බය නෑ. මොකක්ද? මම ඔයා ගැන අනුකම්පා කරලා ඔයාගේ ජීවිතේ බේරනවා. හැබැයි මට කොන්දේසියක් තියෙනවා. ඕනම දෙයක්. ඔයාගේ වාද්‍ය භාණ්ඩ ටික මට දෙන්න. ඒක නම් එපා. ඔයාගේ වාද්‍ය වෘන්දය මට බාර දෙන්න. එතකොට මම ඔයාට ජීවත් වෙන්න දෙනවා. ඔයා මට අකීකරු වුණොත් ඊළඟට මොකද වෙන්නේ කියලා ඔයාට හිතා ගන්න පුරුවන්නේ. ඒවා ඔයාගේ. ඔයාට ඒවා ගන්න පුළුවන්. ඒවා අරගෙන මෙහෙන් යන්න. මේව බලා ගන්න එක ඔයාට බාරයි. මම මගේ පණ වගේ මේවා ආරක්ෂා කරනවා. මීරා, ඔයාට විශ්වාසද මේවා මෙහෙ තියන්න ඕන තියලා? මට මගේ බලය පාලනය කරන හැටි කියලා දීපු, මට ලෝකයට ලොකු දෙයක් කරන්න පුරුවන් කියලා පෙන්නලා දීපු ගුරුවරයා ගාවට වඩා ආරක්ෂිත තැනක් මට හිතා ගන්න බෑ. එතකොට මයිස්ට්‍රෝ, එයා ආයේ එන්නේ නෑ. මට අමතක වුණා. තාත්තයි මමයි ආයේ යාළු වුණා.